ඕ නමෝ සී නාරායණේ නමෝ නමක් කන්ද වේලියානේ දිරියලිය දිරි. ඒක අපේ තාත්තලා ඒ කාලේ නම අලිමන්තර පාවිච්චි කරුවා. අපි හේන් කරන කාලේ අපි පොඩි කාලේ අවුරුදු 4 5 කාලේ නම් ඒ කාලේ අපිට අලිගෙන් කාදර වුණේ අපි හේන් කරනකොට අලි පන්න ගම හේන් කරියේ. දැන්ට අවුරුදු 20ක විතර ඉඳන් තමයි මෙච්චර හානියක් කරන්නේ. ඒ වෙලාවට ඉතින් අපි බැරිම තන ඉතින් අලිමන්තර පාවිච්චි කරනවා. අලිමන්තර ගමේ අනිත් අයටත් පුරුදු කරොත් නරකද? ඒකෙන් මේව දෙයක් තියෙනවා. අකුරක් දෙකක් අඩු වුණොත් පුරුදු කරන් මිනිහා ඒ වෙලාවට ඉතින් බය නැති ඉස්සරහට යනවා ගිහිල්ලා බැරි වුණොත් ඉස්සර පොලේ. එතකොට ඒකෙන් වෙන්නේ මොකද? අර මන්තරදී මිනිහට හානියක් වෙන්නේ. ඒ මිනිහට තමයි ගමේ ඉන්න බැරි. ඒක අඩුව දුන්නා කියලා. අඩුව දෙන එක නේ වැඩි. හදිස්සියට බය වෙනවා. බය වෙලා අත දික් කරලා ඇඟිල්ල මතුකොන එක වැලි ටිකක් අරගෙන යලා මතුරුනවා. මතුරුනකොට අලියා එනවා. දැක ඉතින් ඒක අකුරු දෙක ඇතුලේ කියනකොට මේ කියා ගන්න බැරුව යනවා. ඒ අලියා පිටිපස්සේ කියලා ඇත්තම කොළන් එලෝකට ගන්නවා. අලිමන්තර කියද්දී ඇත්තටම අලියා මෙල්ල වෙනවද? මෙල්ල වෙනවා. අහන්න නැති අලිය ඉන්නවා බීරි අලියා වුණොත් අහන්නේ. ඒ ටිකක් අමාරු වෙනවා. අමාරු වෙනවා කියන්නේ කන් දෙකට ඇඟිල්ල ගහලා මතුන වෙලාවල් තියෙනවා. සාමාන්‍ය ආන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒත් ඉතින් එක එක දේවල් වලින් එකකින් තියෙන ක්‍රමක් තියෙනවා. එකක් අහන්න නැත්නම් එකක් තියෙනවා. එකක් අහන්න නැත්නම් එකක් තියෙනවා. ඒක සාර්ථකයි නැත්te නෑ. ඒ කියන්නේ මම අලියා ඔළුවෙන් දාලා බඩපල්ලෙත් හිටියා මම බිම දැම්මා. මම විනාඩි 45ක් විතර අලියත් එක්ක සටනක් දුන්නා. අපි 8 දෙනෙක් ඉන්නවා බුදේ 9ට විතර. දීලත් වෙලා මරා ගන්න බැරි වුණා අලියා මේ මගේ මෙහෙ මුගා මෙහෙ තුවාල වුණා. එච්චර ඒ කියන්නේ කොහොම හරි බේරලා මතුර ගන්න පුළුවන් නම් බඩපල්ලේ ඉඳලා උඩ තනලා දිව්වන්න. ඉස්පිරිතාලේ එනකොට මම 11යි. අලිමන්තරයක් කියලාද බේරුනේ? ඔව් අලිමන්තරයක් මාර්ගෙන් තමයි. වැඩිහිටියෝ විදියට මේ ශාස්ත්‍රය ව්‍යාප්ත කරන්න බලාපොරොත්තුවක් නැද්ද? පුළුවන්. අතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පංගුවක් මේ අලියා එනකොටම පංගුවක් ඉස්සරහට යනවා. එහෙම නැත්නම් ඒක අමතක වෙනවා. බය වෙනවා. බය වෙච්ච ගමන් අලිමන්තරේ නෙවෙයි මතක් වෙන්නේ නැහැ. ඒකේ භාගය මතක් වෙනකොට අලියා ඇවිල්ලා වෙනවා. ඒ කියන්නේ මේ ශාස්ත්‍රය කාටවත් දෙන්න බෑ පරම්පරාවෙම එන්න ඕන දෙයක්ද? නෑ දෙන්න පුළුවන්. ඒක හරියට පාවිච්චි කරලා මිනිහා හරියට පාවිච්චි කරනවා නම් හොඳයි. දැන් සාමාන්‍යයෙන් අපිට මේ වගේ මකර මාට් වෙන වෙලාවලුත් තියෙනවා. ඒක අපි අර සාමාන්‍ය ටිකක් යකුලා අපි අලියට නෙදෙන්න ටිකක් පිටිපස්සට යනවා. අලියා බලාගෙන ඉන්නවා කම්පොට ගහන්න නැතුව අලියා පොරපස් පාර දැම්මොත් දන්නවා මේ පන්නට තමයි වැඩේ කරන්න කියනකොට. එතකොට සාමාන්‍ය සුට්ටක් අලියා මුණ දිහා බලාගෙන ඉන්නකොට මේ ඩිංග පස්සෙන් පස්සට යන්න තමන්ට ගාන තියෙනවානේ. පස්සෙන් පස්සට ගිහලා හිමීට වදිනවා. අලියා එකපාරක් පන්නන්නේ. අලියා බලාගෙන ඉන්නවා මිසක් පන්නන්නේ. අපි හිතමු අලියෙක් ඉස්සරහට එනවා කියලා. එතකොට ඔයාගේ සූදානම් වීම කොහොමද? සූදානම් වෙලා අලියෙක් ඉස්සරහට නම් අපි සුට්ටක් පස්සට යන්න ඕන. අපි ඌට නෙදෙන්න අපි බඹ 4ක් 5ක් පස්සෙන් පස්සට ටිකක් ඈත් වෙනවා. එතකොට අලියා දන්නේ ඈත් වෙනවා. අලියා බලාගෙන හිටියා මිනිහා ඈත් වෙනවා දන්නේ නැහැ. සාමාන්‍ය නොදන්න මිනිහෙක් වෙච්චාම ඔය වගේ අලියා පන්නන්න වගේ හැදෙනවා නම් අලියට නෙදෙන්නම හිමීට තමගේ ගම්ම ගන්න ඕන පස්සෙන් පස්සට. එතකොට මිනිස්සයා ඇතුළේ අනිත් පැත්තට හැරිච්ච ගමන් වංගුවක් දාගත්තා නම් මිනිස්සයාට බේරෙන්න පුළුවන්කම තියෙනවා. ක්‍රමේ කියන්න පොඩ්ඩක්. නමුත් අකුලක් අස්සරින් ගොත් බෑලියගෙන් බේරෙන්න. මතුරන්න පුළුවන් අත දිග ගත්ත වැලියවුර ඕ නමෝ සී නාරායණේ නමෝ නමක් කන්ද වේලියානේ දිරියලිය දිරි. තියෙනවා මන්ත්‍ර තියෙනවා. ඕ සක්ක සුක්ත මේනියානේ දෙරියලිය තරි. ඔය ඔක්කොම අලියගේ ඉස්සරහට වැලි ගහලාද කරන්නේ? ඔව් වැලි ගන්න. වැලි හදන්න. වැලි පාගල සපත්තු බෑ.